හෙලෝ ගයිස් ශාන්ටෙක් YouTube චැනල එකට ඔයාලව සාදරයෙන් පිළිගන්න. අද මම කතා කරන්න යන්නේ ඔයාලට ෆ්‍රී ඉමේජ් ජෙනරේට් කරගන්න වගේම AI ආට් ජෙනරේට් කරගන්න පුළුවන් සුපිරිම ෆ්‍රී AI සයිට්ටයක් ගැන. ඔයාලට මේකෙන් කරන්න පුළන් මොනාද ඒවගේ මේ කාටද වටින්නේ ඒවගේ දෙවල් අපි අද වීඩියෝ එකේ කතා කරමු. ඒවගේ වීඩියෝකට යන්න කලින් මතක් කරනවා දැම්ම මා සබස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ඕල් දාලා තියාගන්න. එතකොට මම ඉස්සරහට ගෙන මේ වගේ වීඩියෝ සියල්ලම ඔයාලඟට ගෙන්න්න ගන්න පුළුවන්. එන ඇති යාලෝනේ වැඩි කතා නැතුව යමු අද අපේ වීඩියෝ එකට. ඉතින් යාලුවනේ මම ඔයාලට අද ගෙන සයිට් එක තමයි Playground AI කියන්නේ. ඇත්තට මේක AI powered image generation platform එකක්. ඔයාලා දන්නවා ලියනාඩෝ AI ඩාලි වගේ තවත් තියෙනවා image generate කරගන්න පුළුවන් සයිට්. ඇත්තට මේවල ඔයාලා free image generate කරගන්න පුළුවන් limit එකක් ඇතුව විතරයි. ඒ වගේම තමයි ඔයාලට මේ වලින් image generate කරගද්දි ඔයාලට යම්කිසි ගාණක් දෙන්න සිද්ධ වෙනවා. හැබැයි ඔයාලා Playground AI කියන සයිට් එකෙන් ඔයාලට image ඒවට සාපේක්ෂව ගොඩක් හදාගන්න පුළුවන්. අපි එන කතා කරමු account එකකට sign up වෙන තැන ඉඳලම කොහොමද අපි මේ වැඩේ කරගන්න කියලා. වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා මතක් කරනවා. එහෙනම් අපි බලමු කොහොමද මේක අපි step by step කරන්න කියලා. හරි ඉතින් යාළුවනේ ඔයාලා මුලින්ම කරන්න ඕනේ ඔයාලගේ PC එකෙන් හරි mobile එකෙන් හරි ඔයාලා කැමති browser එකක් open කරගන්න. මම දැන් පාවිච්චි කරන්නේ මගේ Google Chrome browser එක. ඊට පස්සේ ඔයාලා මෙතන search කරගන්න ඕන Playground AI කියලා. මෙන්න මේ විදිහට සර්ච් කරගන්න. ඊට පස්සේ ඔයාලා උඩින්ම මෙන්න මේ වගේ සයිට් එකක් බලා ගන්න පුළුවන්. ඔයාලා ක්ලික් කරලා සයිට් එක ඇතුළට යන්න. ඔයාලා සයිට් එක ඇතුළට ලොග් වුණාන් පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලා මෙතෙන්දී කරන්න ඕනේ මුලින්ම get start for free කියලා මෙන්න මේක උඩ ටච් එකක් දෙන්න. ඊට පස්සේ ඔයාලේ sign up වෙන්න පුළුවන් option කිහිපයක්ම ඔයාලට මෙතනින් තියෙන ඔයාලා කැමති option එකකින් sign up වෙන්න. හරි ඉතින් යාළුවනේ ඔයාලා ඒ වගේ sign up වුණාන් පස්සේ ඔයාලා මෙන්න මේ වගේ interface එකකට තමයි එන්නේ. ඔයාලා මෙතනින් get start for free කියන උඩ touch එකක් දෙන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ පොඩි user menu එකක් වගේ එකක් එනවා. ඔයාලා මෙතන ඉස්සරහ next කරගෙන යන්න තමයි තියෙන්නේ. ඔයාලා මෙතනින් කැමති දෙයක් දෙන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ. මම මෙතන logo කියන එක දෙනවා. ඊට මේක මේ විදිහට මම next කරනවා. තුන්වෙනි එකත් ඒ විදිහටම click කරගෙන යනවා. හතරවෙනි එකත් ඒ විදිහටම කරනවා. ඊට ඔයාලා මෙතනින් ඔයාලගේ category එක දෙනවා. ඔයාලා small business එකක්ද කරන්නේ, personal ද, education ද, ඒ වගේ ඔයාලගේ අදාළ category එක මෙතන select කරගන්න. මම මෙතන education තමයි දුන්නේ. හරි යාළුවනේ ඔයාලට බලා ගන්න පුළුවන් ඉන්නේ දැන් Playground AI site එක. ඔයාලා log වුණාන් පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට තමයි ඔයාලට display වෙන්නේ. ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් ඔයාලට එක වැඩක් නෙවෙයි ඔයාලට වැඩ කිහිපයක්ම මේකෙන් කරගන්න පුළුවන්. example විදිහට මම ටිකක් කියන්නම්. ඔයාලට මේ logo design කරගන්න පුළුවන්, t-shirt art, social media post, art, poster, mobile wallpaper ඒ වගේ ඔයාලට තව ඔයාලට වැදගත් වෙන දේවල් කිහිපයක්ම මේකෙන් කරගන්න පුළුවන්. ඒ වගේම මේක pro version එකකුත් තියෙනවා. ඒ වගේම මේක අපිට ගොඩක්ම free version එකෙන් අපිට අදාළවට කරගන්න පුළුවන්. ඒකින් ඔයාලට බය වෙන්න දෙයක් නැහැ. අපි දැන් example එකක් විදිහට බලමු කොහොමද අපි logo එකක් design කරගන්නේ කියලා. හරි එහෙනම් යාළුවනේ ඔයාලා මුලින්ම කරන්න ඕනේ මෙන්න මෙතන logo කියලා තියෙන option එක උඩ touch එකක් දෙන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් logo templates ගොඩක් තියෙනවා. ඔයාලා හිතනවා මේකත් Canva එක වගේම යන එකක් කියලා. නෑ. ඔයාලට මේක මන් තියෙන ස්පෙෂල්ම පොඩි ට්‍රික් එකක් පෙන්නන්න ඔයාලට ඉක්මනට logo එකක් හදා ගන්න පුළුවන් විදියක් ගැන. ඒ වගේම තමයි මං හිතන්නේ මේක ගොඩක්ම වටින්නේ social media marketing කරන අයට, ඒ වගේම business කරන අයට, තව කිව්වොත් content creators ලා, graphic designers ලා, ඒ වගේම ඔයාලට හොඳ knowledge එකක් තියෙනවා නම් ඔයාලට පුළුවන් මේකෙන් ලොකු වැඩක් ගන්න. මම ඔයාලට example එකක් පෙන්නන්නම්. මම දැන් තෝරගන්නවා මෙන්න මේක. මෙන්න මේ template එක. ඔයාලට පේනවා මෙතන යටින්ම තියෙනවා what do you want to charge කියලා තියෙනවා. ඔයාලට මෙතනින් කරන්න පුළුවන් කෙලින්ම ඔයාලට මේකෙන් මොකද්ද වෙනස් වෙන්න ඕන කියලා ටයිප් කරලා දෙන්න විතරයි ඕනේ. ඔයාලා දන්නවා Canva එකේ වගේ නම් මෙන්න මේ වගේ ටෙම්ප්ලේට් එකක් ගත්තාම අපි මේක උඩ ටච් කරලා
අපි ෆෝන්ට එකක් දාලා අපි ටෙක්ස්ට එකක් ලියලා ඒ විදියට තමයි දෙන්න ඕන. ඔයාලට මෙතනින් හැබැයි ඒක ගොඩක්ම ලේසියෙන් කරගන්න පුළුවන් මෙන්න මේ විදියට. මම මේ කරන විදියටම ස්ටෙප් ටික පිළිවෙලට ඔයාලා කරගන්න. ඔයාලා කලින් මෙන්න මෙතන ටච් එකක් දෙන්න. ඊට පස්සේ ඔයාලට උඩින් මෙන්න මේ වගේ පොඩි පොඩි අයිකන් ටිකක් පේන්න ගන්නවා. ඔයාලට පුළුවන් එක්සැම්පල් එකක් විදියට මම පෙන්නන්න මේකේ ටෙක්ස්ට් එක අපිට ඕන එකක් දාගන්නේ කොහොමද කියලා. ඔයාලා මෙතනින් change text කියන එක ටච් එකක් දෙන්න. ඊට පස්සේ ඔයාලා මෙතනින් ටයිප් කරගන්න ඔයාලට මෙතන ලෝගෝ එකේ මෙතන වේනුම් කියලා තිබ්බට ඔයාලට මෙතනින් එන්න ඕනේ මොකද්ද කියලා. එක්සැම්පල් එකක් විදියට මගේ YouTube channel එකේ නම් මම මෙතන ලබා දීලා පෙන්නන්නම්. ඊට පස්සේ ඔයාලා මෙතනින් ඔයාලට අදාළ නම ටයිප් කරගත්තාන් පස්සේ මෙතන create කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාලට මෙතන චූටි වෙලා බලන් ඉන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ මේ වගේ චූටි ලෝඩින් එකක් ගිහිල්ලා ඔයාලට බලා ගන්න පුළුවන් මම මේ දුන්න ටෙක්ස්ට් එකට මෙයාලා ලස්සනට ජෙනරේට් කරලා තියෙන ටෙක්ස්ට් එක මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට මෙතන මේ ලෝගෝ එක. ඔයාලට මේ ලෝගෝ එක සෙට් වෙන්නේ නැත්නම් ඔයාලට පුළුවන් මෙන්න මේ ලෝගෝ එක චේන්ජ් කරගන්න. ඔයාලට ඒකට කරන්න තියෙන්නේ ආයෙත් මෙතනට යන්න. මෙතන එකපාරක් ටච් කරලා ඔයාලා මෙන්න මෙතන තියෙන මේ රීප්ලේස් කියන අයිකන් එක ටච් කරගන්න. ඊට පස්සේ ඔයාලට සජෙස්ට් කරන රීප්ලේස් කිහිපයක් මෙතන ඔයාලට පෙන්නනවා. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ඔයාලට මේක චේන්ජ් වෙන්න ඕනේ කොහොමද කියලා මෙතන ප්‍රොම්ප්ට් එකක් විදිහට දීලා ක්‍රියේට් කියන එක ටච් කරගන්න. ඔයාලට එක්සැම්පල් එකක් විදිහට මම ඔයාලට පෙන්නන්න. මෙතන ඔයාලට පළවෙනිටම පේන්න තියෙනවා the snake with a dragon is face කියලා. මම ඔයාලට එක්සැම්පල් එකක් විදිහට ඒක කරලා පෙන්නන්න. ඔයාලට තියෙන මේකට ටච් එකක් දෙන්න විතරයි. ඊට පස්සේ මෙතන ක්‍රියේට් කියන එක දෙන්න. ඊට පස්සේ ඉස්සෙල්ලා වගේම ඔයාලට තියෙන්නේ ටික වෙලා බලන් ඉන්න විතරයි. හරි යාළුවනේ ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඔයාලගේ ඒ ලෝගෝ එකක් චේන්ජ් වෙලා තියෙනවා. ඒ වගේම තමයි යාළුවනේ ඔයාලට මෙන්න මේකේ තියෙන මේ බෑග්ග්‍රවුන්ඩ් කලර් එක. ඔයාලා මේ බෑග්ග්‍රවුන්ඩ් කලර් එක සෙට් වෙන්නේ නැත්නම් ඔයාලට පුළුවන් මෙන්න මෙතන තියෙන මේ change colors කියන එක ටච් කරලා මෙතනින් ඔයාලට ගැලපෙන colors ටිකක් තියෙනවා නම් ඔයාලට ඒක select කරලා මේ colors ටික වෙනස් කරගන්න පුළුවන්. එක්සැම්පල් එකක් විදිහට මම ඔයාලට පෙන්නන්නම්. මෙන්න මෙතන තියෙන okay and depth කියන එක select කරලා කොහොමද මේකේ colors change වෙන්නේ කියලා මම ඔයාලට පෙන්නන්නම්. හරි යාළුවනේ ඔයාලට බලා ගන්න පුළුවන් ඉතින් change colors කියන option එක දුන්නාන් පස්සේ ඔයාලට මේ colors ටික වෙනස් වෙලා තියෙන විදිය. ඒ වගේම තමයි මෙතන පොඩි ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඩ්‍රැගෝන් ටෙච් කියලා තමයි මෙතන වැටලා තියෙන්නේ. අපි මොකද මේක වෙනස් කරගත්ත රීප්ලේස්මන්ට් එකක් විදියට ස්නේක් කියලා තිබ්බ එක ඩ්‍රැගෝන් කියලා ලෝගෝ එකට චේන්ජ් කරගත්තනේ. ඔයාලට මේ වගේ වෙනසක් වුණොත් ඔයාලට කරන්න තියෙන්නේ මෙතන මේ ආයෙත් මෙතන මේ charge කියන ටැබ් එක උඩ ක්ලික් කරගන්න. ඊට පස්සේ change text කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාලා මෙතනට දෙන්න ආයෙත් ඔයාලට මෙතන ලෝගෝ එකට දෙන්න ඕනේ නම සිලෙක්ට් කරගන්න. ඒ කියන්නේ ඉස්සෙල්ලා ටයිප් කරා වගේ මම ශාන්ටෙක් කියලා දුන්නේ. ඒ විදිහටම ඔයාලා මෙතන ටයිප් කරගන්න. ඔයාලට මෙතනින් ඒ විදිහට උනාන් පස්සේ ටික වෙලා කර ඉස්සෙල්ලාගෙන් බලන් ඉන්න තමයි තියෙන්නේ. හරි යාළුවනේ ඉතින් ඔයාලට දැන් බලා ගන්න පුළුවන් මේ විදිහට වෙනස් වෙච්ච ටෙක්ස්ට් එකක් ආයෙත් අපිට ගැලපෙන විදිහටම රීප්ලේස් වෙලා තියෙනවා. මේ විදිහට පුළුවන් ඔයාලගේ බිස්නස් එකට ඒ වගේම ඔයාලා කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් වෙන්න පටන් ගන්න ඕන. ඔයාලට ලෝගෝ එකක් හදා ගන්න ඕන. මෙන්න මේකෙන් ඔයාලට ඉතාමත් පහසුවෙන් ලෝගෝ එකක් හදා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේක Canva එකටත් වඩා ගොඩක්ම ලේසියි. මොකද Canva එකේ අපි සිලෙක්ට් කර තමයි ටෙක්ස්ට් ඒ වගේ දේවල් කරගන්න ඕනේ. ඔයාලට මෙතන එක ප්‍රොම්ප්ට් එකකින් හැමදේම වෙනස් කරගන්න පුළුවන්. ඒකින්ද ඔයාලත් මේක ලෝගෝ එකක් හදන්න try කරනවා නම් හොඳම වෙබ්සයිට් එක තමයි මෙන්න මේ වෙබ්සයිට් එක. ඔයාලා මේකිනුත් එකපාරක් හරි try කරලා බලන්න. ඉතින් යාළුවනේ ඔයාලට මම අද කියලා දුන්නේ කොහොමද ලෝගෝ එක ක්‍රියේට් කරගන්නේ කියලා. මේක තව ඔප්ෂන් ගොඩක් තියෙනවා. ඔයාලට මේක පේන්නම තියෙනවා. ඔයාලට පුළුවන් මේ හැම ඔප්ෂන් එකම try කරලා ඔයාලගේ වෙබ් එක හොඳට සක්සස් කරගන්න. ඒ වගේම තමයි ඔයාලට මෙතන තේරෙන්නේ නැති යමක් තියෙනවා නම් දැන්ම පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් යාළුවනේ කොහොමද අද අපේ වීඩියෝ එක? වීඩියෝ එක හොඳ නම් channel එක subscribe කරලා bell icon එකත් all දාලා තියාගන්න.
ඊට පස්සේ මං ඉස්සරහට ගෙන මේ වගේ වීඩියෝ ඔයාලා ළඟටම ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් යාළුවනේ සියලු දෙනාටම සුබ දවසක්.